අලිමාන කරදරයක් වෙලා තියෙන්නේ. මානවලින් අපි ඩොලර් හොයමුද? හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට අදත්. ඔන්න අද ටිකක් විශේෂ වීඩියෝ එකක් තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක හැමෝටම කරදරයක් වෙච්ච ශාකයකින් ඩොලර් හොයන්න පුළුවන් ක්‍රමයක්. හැමෝටම කරදරයක් වෙලා තියෙන අලිමාන ශාකය. ඉතින් මම ඒක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මොකද ලංකාවේ හැමෝටම මේක වසංගතයක් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ කීප තැනක අලිමාන වලින් කඩදාසි නිෂ්පාදනය සිද්ධ කරනවා. මම මේ කඩනාසි නිෂ්පාදනයට එහා ගියපු මේ මානවලින් ඩොලර් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද කතා කරන්නේ. ඔයාලා ලංකාව වගේ ගොඩාක් රටවල් වල පැල තවාන් කරන පාවිච්චි කරන එක්ක පොලිතින් බඳුන් හරි ප්ලාස්ටික් බඳුන් වල හරි. ඉතින් අපි මේ හදන කුඩා පැලයක නිරෝගීකම ඍජුවම බලපානවා අපේ පළදාවට. ඒක ලංකාවේ ගොවියෝ වැඩිපුර හිතුවේ නැතුණාට අද වෙනකොට ලෝකේ ගොඩාක් රටවල් මේක ගැන පරීක්ෂණ කරලා තියෙනවා, මේක ගැන හොයලා තියෙනවා. ඉතින් එයාලා හොයාගත්ත දේවල් එක්ක මෙහෙම පොලිතින් එක හරි ප්ලාස්ටික් එක හරි අපි පැලයක් හිටවනවා නම් ඒකෙන් ශාකයට වෙන්න පුළුවන් ඩැමේජ් එක ගොඩාක් වැඩි. ඒක ගැන මෙහෙම කියන්න. අපි පොලිතින් එක හරි ප්ලාස්ටික් එක හරි පැලයක් හිටෙවොත් ඒ පැලේ මුල් හැදෙන්නේ ගුලි ගැහිලා එතිලා. ඉතින් ඒක ශාකයේ මූල පද්ධතියට ලොකු හානියක්. එයාට අවශ්‍ය වතුර, ඛනිජ ලවණ උරා ගන්නකොට ශාකයේ එතිලා ගුලි ගහිලා තියෙන නිසා ඒ ශාකයට ඒක අපහසුතාවයක්. අනිත් එක ඒක විතරක් නෙවෙයි. අපි පැල තවානකින් පස්සේ පරිසරයට එකතු කරන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය අධිකයි. ඉතින් අපි කොච්චර පරිසර හිතකාමී වගාවක් කරන්න උත්සාහ කරත් අපි කොච්චරවත් ගන්න අවසානයේදී පරිසරයට පොලිතින් ප්ලාස්ටික් බැහැර කරන එක. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට ලෝකේ පාවිච්චි කරනවා පොල් කොහු වලින් නිෂ්පාදනය කරපු කොයා පොට්ස්. මේ කොයා පොට්ස් කියන්නේ මොනවද? කෙඳි වලින් නිෂ්පාදනය කරන තවන් බදුනක් තමයි කොයා පොට්ස් කියලා කියන්නේ. මේ කොයා පොට් එකේ තියෙන විශේෂත්වය තමයි ප්ලාස්ටික් එක වගේ පොලිතින් එක වගේ පැලයක් හැදෙන්නේ නැහැ. මේකේ මුල් එළියට වැඩිලා තමයි හැදෙන්නේ. මොකද සවිවර බඳුනක් කෙඳි වලින් නිෂ්පාදනය කරන නිසා හොඳින් තෙතමනේ උරා ගන්නවා, වතුර උරා ගන්නවා. ඉතින් මේක මේ පොට් එකේ තියෙන ගොඩාක් ලොකු වැදගත්කමක්. ඉතින් ලෝකේ දියුණු රටවල් වල ඉන්දියාව, ලංකාව වගේ රටවල් වල අද වෙනකොට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ පොල් කෙඳි වලින් නිෂ්පාදනය කරන පැල තවන් බඳු වලට. හැබැයි ලංකාවේ අපිට මේක පාවිච්චි කරන එක හිතන තරම් ලේසි නෑ. ඉතින් අන්නේ ප්‍රශ්නෙට මානවල ප්‍රශ්නෙටයි මේ තවන් බඳුන් වල තියෙන ප්‍රශ්නෙටයි විසඳුමක් විදිහට මම කරන්නේ මානවලින් කෙඳි අරගෙන ඒ මානවලින් මේ තවන් බඳුන හදන එක. මේ මගේ අතේ තියෙන්නේ ඒ තවන් බඳුන. මොකද්ද මේ තවන් බඳුනේ තියෙන විශේෂත්වය? මම මේ නිෂ්පාදනය කරන්නේ සම්පූර්ණයෙන්ම මාන ශාකයේ කොළ වලින් වෙන් කරගත්ත කෙඳි වලින්. ඒ විතරක් නෙමෙයි. මේක අපි සාමාන්‍ය වෙළඳ පොලේ ගන්න තියෙන පොල් කොහු වලින් නිෂ්පාදනය කරන කොයා පොට් එකකට සාපේක්ෂව 10 ගුණයකින් මිල අඩුයි. මොකද මේ වගේ චූටි කොයා පොට් එකක් වෙළඳ පොලේ විකිනෙන රුපියල් 130කට වගේ මුදලකට. ඔයාලට පුළුවන් බලන්න ඕන ඩරාස් එකේ වගේ ප්ලැට්ෆෝම් වල මේ කොයා පොට්ස් විකුණන්න දාලා තියෙනවා. ඒ වගේ මිල ගණන්. හැබැයි මට මේ නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 10කටත් වඩා අඩු මුදලක් මේ නිෂ්පාදනය කරන්න යන්නේ. ඉතින් මේක මං කිව්වා වගේ හදා තියෙන මානවලින් ගන්න කෙඳි වලින් සාමාන්‍ය කොයා පොට් එක බයින්ඩින් මැටීරියල් එක විදිහට පාවිච්චි කරන්නේ රබර් කිරි. හැබැයි මම මේකට රබර් කිරි පාවිච්චි කරන්නේ නැහැ. මම හොයාගත්ත 100% ස්වභාවික බයින්ඩින් මැටීරියල් එකක් තමයි මම මේකට පාවිච්චි කරන්නේ. ඒ වගේම ලංකාවේ තව තියෙන ප්‍රශ්නයක් තමයි විදුලි බලාගාර වලින් එළියට යන ෆ්ලයි ඇෂ් එක. මේ ෆ්ලයි ඇෂ් එක මම මේ නිෂ්පාදනයට පාවිච්චි කරනවා. හැබැයි ගල්අඟුරු බලාගාර වලින් එළියට යන ෆ්ලයි ඇෂ් එක නෙමෙයි මේකට පාවිච්චි කරන්නේ. මේකට පාවිච්චි කරන්නේ දැව බලාගාර වලින් එළියට යන ෆ්ලයි ඇෂ් එක. ඒකේ තියෙන විශේෂත්වය තමයි අනිත් ෆ්ලයි ඇෂ් වලට සාපේක්ෂව මේ ෆ්ලයි ඇෂ් එකේ නයිට්‍රජන් කන්ටෙන්ට් එක ගොඩක් වැඩි. ඉතින් මම මේ පොට් එකට ඒ ෆ්ලයි ඇෂ් එක ඇඩ් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ එකක් මේකෙන් ලැබෙන භාෂ්මික ගුණයක්. එතකොට දිලීර වර්ග හැදෙන්න පුළුවන් ප්‍රවණතාවය අඩු වෙනවා. වගේම අපි මේක පිටින් තමයි ගිහිල්ලා ශේෂ්ත්‍රයේ හිටවන්නේ. අපි පොලිතින් එක හරි ප්ලාස්ටික් එක හරි පැලයක් හිටවනවා නම් ට්‍රාන්ස්ප්ලාන්ට් ෂොක් එක ඇති වෙනවා. කියන්නේ අපි නැවත රීප්ලාන්ට් කරනකොට ඒ ශාකයට වෙන්න පුළුවන් ඩැමේජ් එක ගොඩක් වැඩි. හැබැයි මේ වගේ ෆයිබර් පොට් එකක් පාවිච්චි කරන එකේ වාසිය තමයි මේක පිටින්ම ගිහිල්ලා ශේෂ්ත්‍රයේ හිටවන්න තියෙන්නේ. සාමාන්‍ය පොල් කොහු වලින් නිෂ්පාදනය කරන පොට් එකක් පරිසරයේ දිල්ල යනවා කියලා කිව්වට ඒක එහෙම දිරන්නේ ඔයාලා හොඳට බලන්න.
ඔයාලා මල් පාත්ති දාලා තියෙනවා නම් සමහරු පොල් ලෙලි කොටලා දානවා. ඔයාලා දැකලා තියෙනවද අවුරුද්දක් ගියත් ඒ පොල් ලෙලි දිරලා තියෙනවා. අපි මේක පරිසරයේ දිල්ල යනවා කියලා කිව්වට එහෙම දිරන්නෙත් නැහැ. හැබැයි මේ මාන කෙඳිවල තියෙන සෙලියුලෝස් ප්‍රමාණය ගොඩක් වැඩි ලිග්නින් කන්ටෙන්ට් එකට වඩා. පොල් කහුවල තියෙන ලිග්නින් ප්‍රමාණය ඊට වඩා සාපේක්ෂව ගොඩාක් වැඩි. ඒක තමයි ඒක දිරන්න කාලයක් ගත වෙන හේතුව. හැබැයි මේක අපි අවශ්‍ය කාලය වෙනකොට මාස 3-4ක් යනකොට මේකට වතුර අරගෙන මේ කෙඳි ලිහිල් වෙනවා. ඒ වගේම මාස 5-6කින් මේක පසට දි รา පත් වෙලා යන ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොල් කහුවලට සාපේක්ෂව මේක ගොඩාක් වටිනවා. ඉතින් මේක තමයි මගේ නිර්මාණය. මේක මම 2025 අවුරුද්දේ මම නිර්මාණය කරපු එක. තරංගාවලි රසකින් ජයග්‍රහණය ගත් නිර්මාණ. ඉතින් මම හිතනවා ඔයාලා අද අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මොකද ලංකාවටම තියෙන ප්‍රශ්නයක් මාන ෆ්ලයියර්ස් සහ මේ පළතවන් බඳුන් වල තියෙන ප්‍රශ්න. ඉතින් මම ප්‍රශ්න 3කට මේ එක පොට් එකේ විසඳුමක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් තවත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුෙන් අදට සමගන්නවා.